තාත්තව දැනෙන සංවේදීම තැන මොකද්ද? තාත්ති හරි සයිලන්ට්. කියන්නේ නැහැ. ඒ වුණාට මාර සපෝට් එකක් දෙන්නේ. තුන් දෙනාටම හරි අමාරුවෙන් නැගිට්ටගෙන. ඉතින් අම්මිගේ සපෝට් එකත් එක්ක අද මම ලස්සනට ඉන්නවා. එයා නිසා. කියන්නේ අතප්පයක් කැඩෙන්නේ නැතුව තුවාලයක් නැතුව මේ ලස්සන ඇඳුමින් මෙහෙම ඉන්නේ ආගේ අයියා නිසා. අම්මි මාර ස්ට්‍රෝං. තාත්ති මුලදී හිටිය තැනත් එක්ක ගත්තම දැන් ඉන්නේ රජෙක් වගේ. තාත්තා කෙනෙක් කියන අපේ ජීවිතවලට ලොකු හයි. එයා ඉන්නකම් අපිට කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් දුවෙක් කොච්චර අම්මට එකමුතුයි කියලා කිව්වත් තාත්තා කියන තැන ලොකු සංවේදීකමක් හිතේ තියෙන. ඒ දුව කියන කෙනාගේ චරිතය එහෙම තමයි. ටිෂු එකක් දෙන්නකෝ. අර ටිෂු එකක් දෙන්නකෝ. No me cascara. Ini touch screen.